යහයි යාළුවනේ කොහොමද ඔයාලට මේ අපි අලුත්ම වීඩියෝ channel එකේ පළවෙනිම වීඩියෝ එක අද අපි මගේ අපි එදිනෙදා කරන ඩේ ලොග්ස් එතකොට වත්තේ අපි වැඩ කරන දේවල් අපි යන ගමන් බිමන් එතකොට අපි උයන පියන දේවල් ඒ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම මේ ලොග් එකෙන් බලාපොරොත්තු වෙනවා අපිත් එක්ක කැඳිලා ඉන්න. අද අපි කරන්නේ අද උදේම නැගිටලා සෙල්ලම් කාමරේ අස්ට වෙනම දවසක ෆිල්ම් එකස් කරන එක ගේන්නම්. අද එහෙම කරලා මම මේ පටන් ගත්තද වත්තේ වැඩ මං උදේට පැයක් විතර හැමදාම වත්තේ වැඩ කරන්න තීරණය කරලා තියෙනවා. මොකද ටික පොඩ වගා කරගන්න. වත්ත පහුගිය දවස්වල සේරෝම වත්ත මේ වෙලා තිබුණේ. කොහොම කැලෑ වැවිලා වල් වැවිලා අස් කරන්න උනේ නැහැ. මේවා ටික තමයි දැන් මම මේ වත්ත ටික මේ අස් කරන. යාළුවනේ මේ පාත්තියක් හදනවා මම බේසමකට අපේ කැඩිච්ච බේසමක් තිබුණේ ඒක අරගෙන මේකට මම දානවා මේ කොම්පෝස්. මේ කොම්පෝස් බින් එකක් තියෙනවා මෙතන. මම එදිනෙදා ගෙදර කුස්සියෙන් මේ අයින් කරන ලුණු පොතු මේවා එළවලු අයින් කරන එළවලු කෑලි මේවා සේරෝම මම මේ බින් එකට දානවා. මම හැබැයි මේ මාළු වර්ග කරවල ඒවයි අයින් කරන දේවල් දාන්නේ නැහැ. බත් ඉඳුල් දාන්නෙත් නැහැ. එතකොට ගෙදර කපන තනකොළ ටික කපන ටික ඒ ටිකක් දානවා. අතු ගාලි වරනාම උඩින් අරගෙන කොළ රොඩු ටිකක් දානවා. දාලා මේ මෙතන මේ පස් ටික දැන් පින් එකට දාන්න ඕනේ. මේක ඉතුරු වෙච්ච ටික මේක ඉතුරු ටිකට මම කොම්පෝස්ට් දානවා. යාළුවනේ මම දැන් මේ කොම්පෝස්ට් මේවා දාන්නේ මේ ඔක්කොම මම දැන් කරන්නේ මේ අතින් වල් ගලවනේ ඔක්කොම අතින් කරන්නේ. හැබැයි ඔයාලට මේ අත ග්ලව්ස් දාගෙන කරන්න මේ ක්‍රමය ඉතින් වැරදි. මේ අතින් එහෙම කරන ඒවා ඉතින් මොකද මේ වගේ විස බීජ මේවා තියෙන හින්දා ඔයාලා ඉතින් අත් ග්ලව්ස් දාගෙන ඒවා කරන්න. මේ මම ඉතින් මේ විදියට අද මෙහෙම මේ ටික කරනවා. මේ මොකද මට අත් දෙක අත හුරුයි. මට ග්ලව්ස් දැම්මම හුරු නැති ගතියක් තියෙනවා. ඒක නිසා තමයි මං ඇත්තටම මට ග්ලව්ස් දාගෙන වැඩ කරන්න අමාරුයි. මේක වැරදි ඇති. ඒත් ඉතින් අර මට හුරු නැති හින්දා තමයි මම මෙහෙම කරන්නේ යාළුවනේ. ඔයාලා මේ වැරදි වැඩේ කරන්න එපා. දැන් මම හදන්නේ අපේ ගෙදර තියෙන නිල් මානෙල් නෙළුම් පොන්ටවල තියෙන පැලවලට මේ පොහොර ටික දාගන්න. මම දාන්නේ යාරමිනා පොහොර එක දානවා. මේක මිලිග්‍රෑම් 5ක් වගේ දානවා එකට. ආගෙන එහෙම කඩදාසි කුඩේට දාලා නලාගන්න. යාළුවනේ මම මේ යාරමිලා තමයි දානවා. මාසෙකට සැරයක් යාරමිලා මේ පැලවලට එකතු කරනවා. එතකොට මේකේ හොඳට මල් හැදිලා මේ කොළ ටික හැදිලා මේ වයර මේ කොළ අයිනේ මේ සේපාලිකා ගහින් සේපාලිකා මල් වැටිලා ෆොන්ට් එකට සේපාලිකා ගහක් තියෙන යාළුවනේ මෙතන මේකෙන් ෆොන්ට් එකට මල් වැටිලා මම මේ ටිකත් අයින් කරනවා.
හරි පිපිලා තිබුණේ මල මේ දැන් අද මේ වෙලා දැන් තව පොහට්ටුවක් මේ කියනවා උඩට. යාරමිලා මාසෙකට සැරයක් දැම්මම ඇති මේ හොඳට එතකොට මේ කොළ ටික හැදිලා ඒ වෙලා එනවා. දැන් තව මට යාළුවනේ මට මේ වගේ පොන්ටේව නිල් මල් පැල තියෙන පොන්ටේවා 4ක් 5ක් විතර තියෙනවා. තව කුමුදු පැල තියෙන පොන්ටේවා වගේකුත් තියෙනවා ඉන් 2ක් විතර. මේ නෙළුම් පැල තියෙන පොන්ටේකුත් තියෙනවා. මේ මං ඉතින් මේ හැම එකකටම කුමුදු පැල දෙකට අද දාන්නේ නෑ. පොහොර මම මේ අනිත් නිල් පැල වලට පැල තියෙන ෆොන්ට් වලටයි නෙළුම් පැල තියෙන ෆොන්ට් වලට ඔක්කොටම අද මම අද පොහොර දානවා. මොකද මම මේ කලින් දවසේ මේ ඔක්කොම ෆොන්ට් ඒවා අස් කරගත්තා. මේවට මාළු දාලා තියෙන්නේ. ෆොන්ට් ඒවා ඔක්කොම අස් කරගත්තේ යාළුවනේ මට ඒක වීඩියෝ කරගන්න බැරුණා. මං ආයිමත් අස් කරන දවසක මං ඔයාලට ඒක වීඩියෝ එකකින් අරගෙන ඉන්නම්. අද මම පොහොර දානවා. මේ ලොකු ෆොන්ට් එකේ තියෙන පැලයක් මේ ඒක නිල්මානෙල් පැලයක්. ඒක චුට්ටිත්තක් ඒක මේ අපේ අඹ ගහේ අත තිබිච්ච පොන්ට් එකේ ඒක තිබුණේ මේ ඒක මේ වෙලා අඹ ගහේ හෙවණට කොළ වැවිලා හෙවණට පැලේ මේ සරුවට හැදිලා නැහැ. මේ වලට ගොඩක් අවුව ඕන. ඊට පස්සේ මං කර වැඩේ ඒක ගෙනල්ලා මෙතනින් තියුවේ පොන්ට් එක දැන් වෙන තැනකට අවුව තියෙන තැනකට ගෙනියනකම්. ලොකු පෝච්චි දෙකක් තියෙන මේ පෝච්චි දෙකට පහයි අමු ඉදිරි දාන්න. මේකේ තියෙන ෆස්ට් එක අයින් කරලා අපි ඒකත් බලමු කොහොමද මං හදන්නේ කියලා. මේක නම් කහ පැලේ දැන් මේකේ මේ අයින් වෙච්ච ඒවා සිසරකින් කපන්න ඕන. ඔය යාළුවනේ මම මගේ ඉඟුරු පැලේ මම මේ අලුත් පොට් එකකට දැම්මා. ඒක තමයි ඔය. යාළුවනේ අපේ ගෙදර පුවක් ගස් 2-3ක්ම තියෙනවා. ඒකේ පුවක් හැදිලා වැටෙනවා. කඩන්නේ නැහැ. කඩා ගන්න කෙනෙකුත් නැහැ. කඩන්න කෙනෙක් කියන්නේ අපිට උමනාවකුත් නැහැ. පුවක් වැටිච්ච පුවක් ටික ඔය අපේ බබා දැන් ඔය අහුලලා. යාළුවනේ අපි අද මේ තවල්ට කෑම ඉව්වා. ඒ උනාට කන්න බෑ වගේ. මේ උදේ කොල කැඳක් බිව්වනේ. ඒක නිසා මේ මම සුප් එකක් හැදුවා. හවසට බොන්න හවසට හදාන්න හිතන් හිටිය උනට මම දැන් හදන මේ ඒකට මම දැම්ම කැරට් වට්ටක්කයි ගෝවයි බොංචි නූඩ්ලස් චුට්ටක දාලා මේ ලුණු ටික ගම්මිරිස් ටික දාලා මම මේ හදලා ගත්තා. මම මේක බොනවා යාළුවා. මට දැන් දවල්ට කන්න බෑ වගේ. බබාටත් කන්න බෑ කිව්වා. ඒ වුණොත් බබාත් කාවි. කනවනම් එයාටද කන්න දෙනවා. නැත්නම් එයා සුප් එක බොන්නේ කියනවා. බතොත් කහමු ඉතින්. යාළුවනේ අපිට දැන් මේ හවස වරුවේ කියන්නේ 2 ඉඳලාම වහිනවා. අද දවසේ අද හවස කරන්න තිබුණු වැඩ ඔක්කොම අතපසු වුණා. ඒ කියන්නේ හිතපු විදියට කරගන්න බැරි වුණා. මට යාළුවනේ කලින් කියන්න අමතකුණා මම සුප් එකට මේ සුදු ලූණින් කරපිංචේ දැම්මා. ඒක මට කියන්න බැරි වුණා යාළුවනේ. මේ දැන් ඉතින් මේ වහිනවා හොඳටම වහිනවා. යාළුවනේ දැන් ඉතින් හවස් වරුවේ කරන්න වැඩක් නැහැ. කරගන්න විදියකුත් නැහැ. ඉතින් ඒක නිසා මේ යාළුවනේ අදට මම වීඩියෝ එක අවසන් කරනවා. සුබ දවසක් යාළුවනේ.